විශ්වයේ යුග 4ම ජීවමාන උත්තරීතර භාවයේ ප්‍රතිමූර්තියක් ලෙස හනුමාන් දැක්වෙනවා. එදා සුමේරු පර්වත රාජධානියේ අගබිසව දේවී අංජනා දරුවෙකු පතා මහා ශිව දෙවියන් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ තපස් දම් රකිනවා. තපස හරියාකාරව නිම කිරීම හේතු කරගෙන ඇය පැතූ පරිදි පුත්‍රයෙකු ලැබෙන බවට මහා ශිව දෙවියන් විසින් ඇයට ආශිර්වාද කරනවා. පසුව මහා ශිව දෙවියන් තම වරය වායු දෙවියන් අත ප්‍රසාදයක් ලෙස දේවී අංජනාට ලැබීමට සලසනවා. ඔන්න ඔය විදියට එම ප්‍රසාදය හෙවත් ශිව අංශුව දේවී අංජනාගේ කුස තුල වැඩීමට පටන් ගන්නවා. යුග පෙරළියක මෙහෙයක් ඉටු කිරීමට පැමිණෙන මෙම ශිව අවතාරයේ සහාය වෙනුවෙන් ඒ වන විටත් අනිකුත් දෙවිවරු විවිධ ස්වරූප වලින් මෙලොවට පැමිණ තිබූ බව කියවෙනවා. ඒ අතර ඉන්ද්‍ර දෙවියන් වාලී ලෙසත් සූර්ය දෙවියන් සුග්‍රීව ලෙසත් එම දෙදෙනා සහෝදරයන් ලෙසත් උපත ලබා තිබූ බව කියවෙනවා. එලෙසම අග්නි දෙවිඳු නීල් ලෙසත් විශ්වකර්මයන් නල් ලෙසත් දනකුවේර ගන්ධව හෙවත් මාදවන් ලෙසත් චන්ද්‍ර දෙවියන් දදි හෙවත් දදි මුක් ලෙසත් වරුණ දෙවියන් සුසේන් ලෙසත් වානර කුලයේ උපත ලැබූ බව පැවසෙනවා. ඉතින් මේ අතරින් උපතට පෙරම සතුරුකු බවට පත්වෙනවා ඉන්ද්‍ර දෙවිඳුගේ ස්වරූපයක් ලෙස උපත ලද වාලී. ඔහු තම බල පරාක්‍රමය රැක ගැනීමේ අරමුණින් ශිව අංශුව උපතට පෙර මරා දැමීමට දේවී අංජනාට වසදුම් බව සඳහන් වෙනවා. එම අවස්ථාවේදී ලක්ෂ්මී මෑණියන් විසින් දේවී අංජනා සහ දරුවා ආරක්ෂා කර ඇති බව සඳහන් වෙනවා. ඉතින් මේ ඉපදීමට සිටින ශිව අවතාරයේ ආරක්ෂාව වෙනුවෙන් මාතා පාර්වතී පවා වෙස් අරගෙන මාලිගයට පැමිණ ඇති බව පැවසෙනවා ආරක්ෂාව වෙනුවෙන්. එමෙන්ම ත්‍රිදේවියෝ නිතර පැමිණ දේවී අංජනාට පවසන කතා මව් කුසයේ සිට ශ්‍රවණය කරන ශිව අංශුව එම කතා අතරින් තම හදවතේ රඳවාගත් වචනයක් තමා රාම යන්න. ශිව දෙවිඳුගේ මෙම උපතෙහි අරුත රාම කුමරුට සේවය කිරීම බැවින් දෙවි දේවතාවුන් වෙස්වලාගෙන පැමිණි අවස්ථාවල එම වචනය මවගේ කුස තුල වැඩෙන ශිව අවතාරයට නිතරම රාම යන වචනය ඇසීමට සැලසුවේ ඔහුගේ ආත්මයම රාම විය යුතු බැවින්. ඉතින් සියලු දෙවි දේවතාවරුන්ගේ ආරක්ෂාව සහ ආශිර්වාදය මැද එලෙසම සප්ත ඍෂිවරුන්ගේ ආශිර්වාදය මැද ශිව ස්වරූපය උපත ලබනවා. නමුත් ඔහුගේ තේජස අධික නිසා දේවී අංජනාටත් කේසරී මහරජුටත් ඔහුව දැකීමට අපහසු වෙනවා. ශිව දෙවිඳුට කන්න ලව් කිරීමෙන් පසු ඔවුන්ට දැකගත හැකි ලෙස සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එලෙසම ඔහුගේ දිව තුල රාම යන වචනය ලියවී තිබූ බවත් හුස්ම ගන්නා විට රාම යන වචනය පිට වූ බවත් කියවෙනවා. එලෙසම දිනක් මාලිගයේදී රාම යන වචනය ඇසී ඔහු එකවර විශාල වූ බවත් එනම් ප්‍රාතිහාර්යයන් සිදු වූ බවත් පැවසෙනවා. එලෙසම උපන් පුංචි කුමරුට විවිධ නම් ආදරණීයයන් විසින් කියූ බවත් ඒ අතරින් කේශරී නන්දන් අංජනී නන්දන් වැනි දෑ භාවිතා වූ බවත් සඳහන් වෙනවා. මේ අතරේ චාරිත්‍රානුකූලව තම කුලයට අනුව පුංචි කුමරුට නම් තැබීම උත්සවය සූදානම් වෙනවා. ඒ සඳහා රජවරු ඍෂිවරු සියලු දෙනා සහභාගී වූ බවත් ඉන් කිසිවෙකු එනම් තම මව පියා දෙදෙනා ලබා දුන් නාමයට පවා ඔහු කැමැත්ත නොදැක්වූ බවත් පසුව වායු දෙවියන් පැමිණ ඔහුට මාරුති නම දුන් බවත් කුමරු ඊට කැමැති වූ බවත් පැවසෙනවා. මාතා පාර්වතී මාතා ලක්ෂ්මී සහ මාතා සරස්වතී යන දේවීන්ගේ මඟ පෙන්වීම අනුව තබන ලද මාරුති යන්නෙහි තේරුම ලෙස මා යන්නෙන් මාධව හෙවත් විෂ්ණු යන්නත් රු යන්නෙන් රුද්‍ර හෙවත් ශිව යන්නත් ති යන්නෙන් බ්‍රහ්ම ලෙසත් ඊ ලෙස ඇදෙන කොටසින් මාතා පරාශක්ති ලෙසත් මාරුති යන්නෙහි තේරුම වේගය හෙවත් වායු ලෙසත් දැක්වෙනවා. මේ අතරේ වාලී නැවත මාරුති මැරීමට සිතා එකල සුමේරුව කිට්ටුව සිටියායයි සැලගෙන ඊතා භයංකාර වෘක්ෂයක්ෂයෙකු වෙත රැගෙන ගොස් ඇති බවත් පසුව මාරුති එම යක්ෂයා මරා දැමූ බවත් සඳහන් වෙනවා. ඉතින් මාරුති ලෙස පැමිණි ශිව අවතාරය දිනක් කුසගින්න හේතු කරගෙන පළතුරක් යයි සිතා සූර්ය දෙවියන් ගිලූ බව පැවසෙනවා. මීට හේතු කාරණා වලින් එකක් ලෙස සූර්ය දෙවියන්ගේ අභිමානය එනම් තමා අසලට කිසිවෙකුට පැමිණීමට නොහැකියයි යන සිතුවිල්ල බිඳ දැමීමට බවත් ඉපදීමට පෙරම මාරුතිගේ ගුරුවරයා ලෙස සූර්ය දෙවියන් නියමව තිබූ බැවින් මාරුතිගේ ශරීරය තුල සූර්ය ශක්තිය ධාරණය වීමට සැලසීම තවත් කාරණයක් ලෙසත් දැක්වෙනවා.
ඔන්න ඉතින් සූර්ය දෙවියෝ ගිලලා ආපසු සූර්ය දෙවියන් යථා තත්ත්වයට පත් කරලා තම මාලිගයට එන අතරතුර ඉන්ද්‍ර දෙවියන් රාහුගේ කීමටත් තම රාජකාරියත් හේතු කරගෙන වජ්‍රය මගින් පහර දෙනවා. එම අවස්ථාවේ මාරුතිගේ හකුව කැඩී ගොස් මරණයට පත් වෙනවා. මේ හේතු කරගෙන අංජනා දේවිය සියලු දෙවියන්ට ශාප කරනවා. විශ්වයේ සියලුම දේ විනාශ වීමට ශාප කරනවා. එලෙසම භූමි මාතාව සියල්ල අසමතුලිත කිරීමට පටන් ගන්නවා. තම භූමියේ අධර්මය නැසීමට පැමිණි මාරුතීට නැවත ප්‍රාණය ලබා දෙන මෙන් ඉල්ලා. වායු දෙවියන් තම දරුවා ලෙස සෙනෙහස දැක් වූ මාරුතීගේ සිරුර රැගෙන ශිව විෂ්ණු සහ බ්‍රහ්ම දෙවියන් වෙත රැගෙන ගොස් ඉල්ලීම් කරනවා ප්‍රාණය ලබා දෙන ලෙස. එය ඉටු නොවූ කල වායු දෙවියන් මුළු විශ්වයේම ප්‍රාණ වායු ලබා ගන්නවා. ඒ හේතු කරගෙන සියලු සත්වයින් සිහිම ඌර්ජා වී අනතුරට ලක් වෙනවා. එමෙන්ම වායු දෙවියන් අග්නි දෙවියන්ට ආරාධනා කර තම කැමැත්තෙන් සිරුරට ගිනි තබා ගන්නවා. මේ හේතු කරගෙන පාර්වතී මෑණි, ලක්ෂ්මී මෑණි, සරස්වතී මෑණි ශිව දෙවිඳුගෙන් ඉල්ලා සිටින්නේ ඒ වන විට අස්ථාවරත්වයේ පැවති විශ්වය ආරක්ෂා කර විශ්වයේ සමතුලිත බව රැකීමට පැමිණි මාරුතීට ජීවය ලබා දෙන ලෙස. නමුත් ඊට ඉන්ද්‍ර දෙවියන්ගෙන් කැමැත්ත අවශ්‍ය වූ බවත් ඒ සඳහා ඉන්ද්‍ර දෙවියන් ඊට එකඟ නොවූ බවත් කියවෙනවා. කෙසේ හෝ ඉන්ද්‍ර දෙවියන්ගේ පුත් ජයන්ත් කුමරුද ප්‍රාණවායුව හේතු කරගෙන ඊටමත් අසහනකාරී තත්වයට පත් වූ බැවින් පසුව ඉන්ද්‍ර දෙවියන් තම පුත්‍රයාගේ ආරක්ෂාව පතා මාරුතීට ප්‍රාණය ලබා දීමට කැමැති වූ බව සඳහන් වෙනවා. ඉතින් ඉන්ද්‍ර දෙවියන්ගේ කැමැත්ත මත මහා බ්‍රහ්ම දෙවිඳු විසින් මාරුතීට නැවත ප්‍රාණය ලබා දුන් බව කියවෙනවා. මේත් එක්කම කියන්න ඕනේ ඊළඟ කල්පයේදී බ්‍රහ්ම දෙවියන් බවට පත් වෙලා විශ්වයේ නිර්මාතෘ වෙන්නේ මේ හනුමාන් දෙවියන් වග. ඉතින් ඒ විදියට පැවසෙනවලු. මේ කල්පයේත් යුග 4ම ජීවමාන ලෙස අමරණීයව වැඩවිසීමට වරම් ලද උන්වහන්සේට අපි සියලු දෙනාගේම ප්‍රණාමය. ඉතින් බ්‍රහ්ම දෙවියන්ගෙන් නැවත ප්‍රාණය ලද මාරුති ගිනිදළු මැද සිටින තම ප්‍රථම ගුරුවරයා ඉන් මුදවා ගන්නවා. විශේෂයෙන් දෙවන වර ජීවය ලබා දීමට මුල් වූ වායු දෙවියන් මාරුතීගේ තවත් පියෙකු ලෙස නම් දරනවා. වායු පුත්‍ර ලෙස දක්වන්නේ එම නිසා. ඊට පස්සේ වායු දෙවියන් වායු පද්ධතිය යථා තත්ත්වයට පත් කර මාරුති විශ්වයට ඉතා විශේෂ කෙනෙකු බැවින් පැමිණි සියලුම දෙවිවරු තම බලයන් සහ ආශිර්වාදයන් ලබා දුන් බව පැවසෙනවා. එමෙන්ම එම අවස්ථාවේදී මාරුතීට තවත් නාමයන් කිහිපයක් ලබා දුන් බවද දැක්වෙනවා. බ්‍රහ්ම දෙවියන් මහා බලී ලෙසත්, ශිව දෙවියන් සංකට් මෝචන ලෙසත්, ඉන්ද්‍ර දෙවියන් විසින් බජරංග බලී හෙවත් හනුමාන් ලෙසත් නම් ලබා දී ඇති බව දැක්වෙනවා. ඒ හේතුවෙන් සංකට් මෝචන මහා බලී හනුමාන් ලෙස නම් කර තියෙනවා. හනුමාන් යන්නින් කැඩුන හක්ක සහිත බව කියවෙනවා. එමෙන්ම වායු පුත්‍ර යන නාමයද ඇතුළත් වෙනවා. ඉතින් මේ විදියට කුඩා කල සිටම ඔහුගේ දිවියේ විවිධාකාර වූ ප්‍රාතිහාර්යයන් විපර්යාසයන් සිදු ඇති බවත්, වෘක්ෂ යක්ෂයා පරාජය කිරීම වැනි තවත් යුදමය අවස්ථා සිදු වූ බවත් දැක්වෙනවා. අසුර යුද්ධ වගේම එක් අවස්ථාවකදී සුමේරු අවට ඇති වූ ලාවා සහිත ගිනිකඳු වලින් ජනයා ආරක්ෂා කළ බවත්, එම අවස්ථාවේ එක් විශාල ගිනිකන්දක් ගලක් තබා අක්‍රිය කළ බවත් සඳහන් වෙනවා. ඉතින් ශිව දෙවියන් මෙලෙස වානර අවතාරයක් ගැනීමට හේතු අතර එකක් තමයි මහා රාවණා රජතුමාට කෛලාස් ආරක්ෂක නන්දි විසින් කළ ශාපය. එමෙන්ම රාවණා රජු තම කටුක කටෝර තපසෙන් පසු වරයක් ලෙස බ්‍රහ්ම දෙවිඳුන්ගෙන් ඉල්ලා ඇත්තේ දෙවිවරු අතින් තම පරාජය, තම මරණය නොවන ලෙසත්, වානර සහ මිනිස් කුලයේ තමාට අභියෝගයක් නොවන බැවින් එම කුල රාවණා රජු නොසලකා හැරිය බැවින් ශිව සහ විෂ්ණු දෙවිවරු මනුෂ්‍ය සහ වානර කුලයේ උපත ලැබූ බව කියවෙනවා. මේ අතරේ රාවණා රජතුමා නවග්‍රහයන් තම අනසකටගෙන විශ්වය අසමතුලිත කරනවා. එම අවස්ථාවේදී හනුමාන් තම ශක්තිය මෙන්ම සියලුම දෙවිවරුන්ගෙන් ලද ශක්තියින්ද උපයෝගී කරගෙන අසුරීන් සමග යුද කොට ග්‍රහයන් මුදවා ගන්නවා. විශ්වයේ සමතුලිත බව ආරක්ෂා කරනවා. එම අවස්ථාවේදී හනුමාන් සහ රාවණා රජුගේ ප්‍රථම හමුව සිදු වෙනවා. දෙදෙනා අතර යුද්ධයක් පැවතියත් දෙවිවරුන්ගේ ආරාධනයෙන් මහා ශිව දෙවියන් විසින් දෙදෙනා සමතයකට පත් කරනවා. එම අවස්ථාවේදී ශිව දෙවියන් රාම යන වචනය මෙන්ම මහා විෂ්ණු දෙවිඳුගේ දෙපා පෙන්වීමට සලසනවා හනුමාන්ට. පසුව ඍෂිවරයෙකුගේ ශාපයක් නිසාත් ශිව දෙවිඳුගේ
හනුමාන් අවතාරයේ මවවීමට තිබූ නියමය නිසාත් මනුලව උපදින අංජනා දේවිය එම සාපයට අනුව නැවත දිව්‍ය ලොවේ අප්සරාවක් විදියට ඉන්ද්‍ර දෙවියන් විසින් ස්වර්ගයට කැඳවෙනවා. ඒ හේතුවෙන් හනුමාන් තම මව ආපසු රැගෙන ඒමට ඉන්ද්‍ර ලෝකයට ගොස් ඇති බවත් එහිදී දෙයක්ෂීන් සමග සටන් කර උර්වශී නම් දිව්‍ය අප්සරාව සහ මවට සාපය ලබා දුන් ඍෂිතුමා පාතාල ලෝකයෙන් මුදා රැගෙන ආ බවත් සඳහන්. එම ඉන්ද්‍ර ලෝකයේ තුල රැඳී සිටි කාලය තුල අසුරයින් හා සටන් කර ස්වර්ගය ආරක්ෂා කිරීම හේතුවෙන් සීලුම ඍෂිවරු ඉන්ද්‍ර දෙවියන්ගේ තනතුර පවා ලබා දුන් බව පැවසෙනවා. නමුත් ඔහු එය බාර නොගෙන ඉන්ද්‍ර දෙවියන්ටම එය බාර දී තම මව සමග සුමේරුවට පැමිණි බව පැවසෙනවා. තව දෙයක් කියන්න ඕනේ මෙතනදී යක්ෂයින් සමග සටන් කරලා ඍෂිතුමයි උර්වශී බේරගත් අවස්ථාවේ එම යක්ෂ රජුව මැරීමට දීලා නැහැ ඍෂිතුමා. මොකද බ්‍රාහ්මීන් වගේම යක්ෂ ගෝත්‍රිකින් මරණයට පත් කරොත් එය සියලු පවුලටම පාපයක් ලෙස ආපසු පැමිණෙන බැවින්. එම නිසා යක්ෂ ලෝකයෙන් නැවත එළියට පැමිණීමට නම් ඔවුන් ඉල්ලා සිටින කුමන හෝ දෙයක් ලබා දීම කළ යුතු බව සඳහන් වෙනවා. එම අවස්ථාවේදී යක්ෂ රජු හනුමාන්ගෙන් ඉල්ලා ඇත්තේ පුණ්‍ය දානයයි. ඉතින් හනුමාන් මහා දානයක් වන පුණ්‍ය දානය ඔහුට ලබා දී ඇති බවත් කලපින් තමා පසුපස එන බව දක්වමින් එම පුණ්‍ය මහිමයෙන් තමයි ඍෂිවරු ඉන්ද්‍ර පදවිය පවා ලබා දුන් බව පැවසෙන්නේ. එලෙසම මුළු සංසාරයම දැකිය හැකි ඉන්ද්‍රාසනය ලැබීමත් පුණ්‍ය ක්‍රියාවන්ගේ ඵලයක්. හනුමානය ප්‍රතික්ෂේප කර තමාට සංසාරයේ තමාට පැවරුණ වගකීම සංසාරයම ආරක්ෂා කිරීම වැදගත් නිසා අත්හැරීම පෙන්වා දීමත් සිදුවෙනවා. ඔය අවස්ථාවේදී හනුමාන්ට ඉන්ද්‍ර වජ්‍රයේ හිමිකාරීත්වය ඉන්ද්‍ර දෙවියන් විසින්ම ලබා දුන් බවත් එසේම දිව්‍ය දජය ලබා දීමත් සිදු වූ බව පැවසෙනවා. ඔන්න ඉතින් දේවගුරු බ්‍රහස්පතිගේ මඟ පෙන්වීමත් විශ්වයේ බලපෑමත් මත හනුමාන්ගේ උපතේ විශේෂිතම අවස්ථාව ඊළඟට. එනම් තම ශිල්පය හැදෑරීම. ඒ සම්පූර්ණ වන තෙක් ඔහුට රාමව හමුවන්නේ නැහැ. ඉතින් රාජකීයයන් ඒ සඳහා මාතංග ඍෂිතුමා හමුවට ගියද ඔහු එය තමාට නොහැකි බව පවසනවා. කෙසේ හෝ අවසානයේ දෛවයේ ලියා ඇති පරිදි තම කර්මය වන කාලය නියමාකාරයෙන් පාලනය කරමින් විශ්වය පවත්වාගෙන යන සූර්ය දෙවියන් තම ගුරු දේවතාවා ලෙස ලැබීමට තරම් එකල කිසිවෙකුට ලේසි පහසු නොවුනත් එම තත්ත්වය ලබා ගැනීමට හනුමාන් සමත් වෙනවා. එම වාග්ය ලැබුවද ඊටත් බාධා පැමිණෙනවා. පසුව නැවතත් පරීක්ෂණයකට වරුණ දෙවිඳුගේ පුත්‍ර ගව් සහ හනුමාන් යොමු වෙනවා. එනම් කිසිවෙකුට ආපසු ඒමට ඉතා අසීරු මායා පුෂ්පයක් තුලට ගොස් එහි ඇති කොඩිය රැගෙන පැමිණීම. එම අවස්ථාවටද මුහුණ දෙමින් ඉන්ජය ලබා එහිදී අනතුරට පත් වුණ ගෞද රැගෙන පැමිණ සූර්ය දෙවිඳුගේ ශික්ෂාවන්ට තමා සුදුසු බවත් සූර්ය දෙවියන් තෝරාපත් කිරීමේදී පක්ෂපාත නොවි සුදුසා තෝරාගත් බවත් එහිදී නැවතත් වරුණ දෙවිඳුට පෙන්වා දී ඇති බව දැක්වෙනවා. එලෙසම එම මායා පුෂ්පයට ගොස් ආපසු ඒමට හනුමාන්ට ශක්තිය ධෛර්යය පතා අංජනා දේවිය සූර්ය දෙවියන් දෙස නේත්‍රා යොමාගෙන පූජාවක් පවත්වා ඇති බවත් ඉන් නේත්‍රා අන්ධ වූ බවත් දැක්වෙනවා. ඉතින් ඔය අතරේ පාතාල අසුරයින් මාතා අංජනා සහ රාජ්‍යයේ සියලු දරුවන් පාතාලයට රැගෙන යනවා. එමෙන්ම වරුණ දෙවියන්ගේ උදව්වෙන් සූර්ය දෙවියන්ගේ අශ්වයින් සහිත රථයද රැගෙන යනවා. ඉතින් මෙතනදී ඇති වූ සටනින් සූර්ය ලෝකයේ සූර්ය දෙවියන් සහ වරුණ දෙවියන් ආරක්ෂා කර පාතාලයට ගොස් අශ්වයින්ද මුදා හැර සූර්ය උදාව අවිහිරව තිබූ නිසා අසමතුලිත වූ ලොව සූර්ය උදාව ඇති කර සමතුලිත කිරීමට හනුමාන් නිසා හැකි වූ බැව් පැවසෙනවා. පසුව තම යහළු ප්‍රජාවත් මවත් ඉන් මුදවාගෙන වරුණ දෙවියන්ගේ උපදෙස් පරිදි ත්‍රිවික්‍රම නම් පර්වතයට ගොස් ඉතා දුර්ලභ සූර්යකාන්ත මැණික් හෙවත් සූර්යකාන්තියෙන් සෑදුණු විස්මිත මැණිකක් බඳු වස්තුව ගෙනවිත් තම මවගේ පෙනීම නැවත ලබා දුන් බවත් පැවසෙනවා. ශිල්පය ලබන අතරතුර පවා පැමිණි මෙවන් බාධාවලට මුහුණ දී නැවතත් සූර්ය ලෝකයට ගොස් තම ශිල්පය ලබා ගන්නවා. එහිදී අවසාන වශයෙන් යුග 4ක් වූ අනන්ත කාලයක් ජීවමානව වැඩ සිටින බැවින් ත්‍රිමූර්තියේ විඥාණය ත්‍රිමූර්තියේ ධානය ශක්තියින් සියල්ල එම මොහොතේ එකවර හනුමාන්ට ලබා දෙන ලෙස ශිව විෂ්ණු සහ බ්‍රහ්ම යන දෙවිවරු සූර්ය දෙවියන්ට පවසා සිටි බවත් එම තත්ත්වයන් දරාගත නොහැකිව මස්තිෂ්කය පුපුරා යා හැකි බවත් ශරීරය විනාශ වී යා හැකි බවත් සූර්ය දෙවියන් පැවසූ නමුත් එය කෙසේ හෝ එම මොහොතේ සිදු කළ යුතු බව දෙවිවරු පවසා ඇතැයි සඳහන්.
මේ සඳහා හනුමාන් කැමති වී ඇති බවද කියවෙනවා. මොකද හනුමාන්ගේ රෝමකූපයක් පාසා ඇති බැව් පැවසෙන්නේ රාම. ඉතින් රාම මුණ ගැසීමට නම් ඔහු ශික්ෂා සම්පූර්ණ කළ යුතුයි. ඔන්න ඉතින් හනුමාන්ගේ දෛවයේ එක් සන්ධිස්ථානයක් කුඩා කලම සම්පූර්ණ වෙන්නයි යන්නේ. සූර්ය දෙවියන් පළමුව ඕනෑම වස්තුවක් නිර්මාණය කළ හැකි බ්‍රහ්ම දෙවියන්ගේ දිගාස්ත්‍රය ලබා දෙනවා. දෙවනුව මේ සංසාරයේ ඕනෑම අයෙකු ආරක්ෂා කළ හැකි විෂ්ණු දෙවිඳුගේ පසාස්ත්‍රයද, තෙවනුව ඕනෑම බලවතුකු ශක්තිවන්තයෙකු විනාශ කළ හැකි සිව දෙවිඳුගේ මහාස්ත්‍රයද ලබා දෙන අතර හනුමාන් විසින් මේ සියල්ල ධාරණය කර ගන්නවා. ඊළඟට සිව විෂ්ණු බ්‍රහ්ම දෙවිවරුන්ගේ ධාන ශක්තියින් ලබා දුන් බවත් එම ශක්තියින් වල අධික ප්‍රභාවය හේතු කරන ත්‍රිමූර්තියේ ස්වරූපයෙන් හනුමාන් තවත් එක් සූර්යයෙක් බවට පත් වූ බවත් එම අවස්ථාවේ සූර්යයන් දෙදෙනෙකු නිසා විශ්වයේ විනාශකාරී බව නැති කිරීමට සිව දෙවියන් විසින් නැවත එම මොහොතේද හනුමාන්ට රාම යන වචනය පවසා ඔහු යථා තත්වයට පත් කළ බවත් පැවසෙනවා. ඉතින් මේ ශිල්ප අවසානයේ හනුමාන්ගෙන් දර්ශනය වුණ ත්‍රිමූර්තියේ ස්වරූපය මහාවීර රූපය ලෙස සඳහන් වෙනවා. ඉතින් හනුමාන් අවතාරයේ උත්පත්ති කතාවේ විශේෂිතම ලක්ෂණය තමයි රාම හමුව. ඒ සුබ මංගල මුහූර්තයේ ආරම්භය තමයි හනුමාන්ගේ ශික්ෂා ප්‍රාප්තියේ අවසානය. ඔන්න මතකද ඔයාලට සූර්යෙක් බවට පත් වූ හනුමාන් යලි යථා තත්ත්වයට පත් කළේ රාම වචනය ඇසීමට සැලැස්වීමෙන්. ඉතින් සූර්ය ලෝකයේ සිට මාලිගාවට පැමිණි හනුමාන් තම මුළු සසරම ලෙස සැලකූ මවත් තම පියා යහළුවන් කිසිවෙකු සමග කතා නොකිරීම, ආහාර නොගැනීම, නිදා නොගැනීම සහ මන්ත්‍රයක් ලෙස රාම යන වචනය උච්චාරණය කරමින් එම සිහියේ පමණක් සිටීම නිසා ඔහු සුව කිරීමට මාතංග ඍෂි ඇතුළු කිසිවෙකුට නොහැකි වූ නිසාත් ශිව දෙවියන් සහ පාර්වතී මෑණියන් වෙදදුරන් ලෙස වෙස්වලාගෙන විත් ඔහු සනීප කිරීමට යයි පවසා අයෝධ්‍යාවට රැගෙන ගොස් ඇති බව පැවසෙනවා. ඉතින් මේ අතරතුර හනුමාන්ගේ රාම් යන වචනය රාම කුමරුට ඇහෙන්න පටන්ගෙන ඔහුද ව්‍යාකූල වූ මනසකින් යුතුව සිටි බව පැවසෙනවා. රාම යන සිතුවිල්ලෙන් උන්මාදයට පත් වූ උල්ලෙස සිටි හනුමාන් යන අතරතුරදීද නියඟයට පත් ගම්මානයක් රාම යන වචනයෙන් වැසිවස්සවා ශාස්ත්‍රීයත්වයට පත් කළ බව පැවසෙනවා. ලෝක නියතියන්ට අනුව විශ්වයේ බලපෑමෙන් මෙලෙස විශ්වයම අමන්දානන්දයට පත්වන රාම හනුමාන් හමුව අතළඟයි. රාම කුමරුගේ ව්‍යාකූල බව නැති කිරීමට අයෝධ්‍යා මාලිගයේ උත්සවයක් සූදානම් කරනවා. රාම කුමරුව සතුටු කරන්න මෙතනට සියලුම දෙවි දේවතාවරුන් වෙස්වලාගෙන පැමිණි බව පැවසෙනවා. ඉතින් මෙම අවස්ථාවට දෙදෙනා මුණ ගැස්වීමට තමයි හනුමාන්ව රැගෙන එන්නේ. කෙසේ හෝ පැමිණි කිසිවෙකුට රාම කුමරුව සතුටු කිරීමට නොහැකි වූ බවත් දෙසවනට පුරු රාම යන වචනය හනුමාන්ගේ මුවින් පිට වූ සැනින් රාම කුමරුව පියවිසිහියට පැමිණි බවත් ඊටත් වඩා තම ආත්මයේම ගිලා බැස සිටි රාම රූපය හනුමාන්ට අමූර්තය සහ සමාන බැව් දක්වමින් ඔහුද එම උන්මාදයෙන් මිදුණ බවත් පැවසෙනවා. ඉතින් ලෝක නියතියට අනුව එම විචිත්‍රවත් මංගල හමුව කෙසේනම් තියෙන්නේ නැද්ද? සාදු සාදු සාදු. ඉතින් ආයමත් එකවර මෙලොවට පහළ වූ සිව දෙවිඳුගේ හනුමාන් අවතාරයටත් විශ්වපාලක මහා විෂ්ණු දෙවිඳුගේ රාම අවතාරයටත් අපගේ ප්‍රණාමය.